රවි මඩල YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. කටක ලග්න හිමි ඔබට මේ අගෝස්තු මාසයේ කොහොමද? ඔයාට මේ කාලය තුල ආර්ථික තත්ත්වය යහපත් කර ගැනීමට හැකියාව පවතිනවා. ධන ලාභ ලැබීම් පෙන්වනවා. උරුම හිමිකම් ලැබෙන්න තිබුණා නම් ඒ ගැන උනන්දු වෙලා කටයුතු කරන්න. ව්‍යාපාර කටයුතු වල යෙදෙන අය ඉන්නවා නම් ඒ අයට ආර්ථික තත්ත්වය ඉහළ නංවා ගැනීමට හැකියාව පවතින කාලයක්. ඔයාට ලාභ ලැබීම් ඇති කරන කාලයක්. මේ කාලය තුල ඔයාගේ ජීවිතේ ජයග්‍රහණ හිමි කර ගන්න ඔයාට වාසනාව තියෙනවා. ඒ නිසා ඔයාගේ අනාගතය ගැන හිතලා හොඳින් තීරණ අරගෙන නිවැරදි තීරණ අරගෙන කටයුතු කරන්න මේ කාලය තුල. අවිවාහක අයට ආදර සම්බන්ධතා ඇති වෙන්න පුළුවන් කාලයක්. විවාහ කටයුතු සඳහා සුදුසු සහකරුවන් සහකාරියන් මුණ ගැහෙන කාලයක්. ආදර සම්බන්ධතා ශක්තිමත් වෙන්න පුළුවන්, ස්ථීර වෙන්න පුළුවන් මේ කාලය තුල. අමනාපකම් පැවතුනා නම් ඒ තත්වයන් දුරු වෙලා යන කාලයක්. සතුට සමගිය ඇති කරන කාලයක්. ඔබේ දියුණුවට කරුණු කාරණා යෙදෙන ඔයාගේ දියුණුව සඳහා උනන්දු වෙන කාලයක් තමයි මේ ඔයාට ලැබලා තියෙන්නේ. රැකියා කටයුතු බලාපොරොත්තුවෙන් ඉන්නවනම් ඒ අයට නව රැකියා අවස්ථා උදා වෙන්න පුළුවන්. ඒ සඳහා උනන්දු වී කටයුතු කරන්න. ඔයා කරන ප්‍රාර්ථනාවන් මේ කාලය තුල ඉටු වෙන්න හැකියාව හොඳටම පවතිනවා. අන්න ඒ නිසා මතක තියාගන්න ඔයා යහපත් ප්‍රාර්ථනාවන් පමණ කරන්න. ඔයාගේ ප්‍රාර්ථනාවන් මේ කාලය තුල යම් කිසි විදිහකින් යහපත් ආකාරයකින් ඔයාට ඉටු වෙන්න පුළුවන් හැකියාව හොඳටම තියෙනවා. කාලයත් ඔයත් එක්ක අමනාපකම් වලින් සිටි අය මේ කාලය තුල ඔයත් එක්ක මිතුරුකම් හදාගන්න පුළුවන්. ඔයාට සතුරු බලවේග තිබුණා නම්, සතුරු කරදර තිබුණා නම් ඒ తත්වය මේ කාලය තුල අඩු වී යන්න පුළුවන්. ඔයාගේ අනාගතය ගැන හොඳින් හිතාමතා මේ කාලය තුල තීරණ ගන්න. ඔයාට මේ කාලය යහපත් ප්‍රතිඵල උදා කරන කාලයක්. සනි මහ දසාව අතුරු දසාව ගත කරන අය ඉන්නවා නම් ඒ අයට නම් අගුණ කාරණා වරින් වර යෙදෙන්න පුළුවන්. හිතට වරින් වර සිත් රිදීම් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා බුද්ධිමත්ව ඉතා ඉවසීමෙන් මේ කාලය තුල කටයුතු කරන්න. එහෙම කටයුතු කරනවා නම් ඔයාට මේ මාසය වඩාත් යහපත් තත්වයකට හරවා ගන්න හැකියාව ඔයාට තියෙනවා. පොදුවේ ගත්තහම කටක ලග්න හිමි ඔබ වාසනාවන්තයි. ඔබට මේ කාලය තුල ඔබේ සියලු කටයුතු සාර්ථක කරගන්න හැකියාව පවතින කාලයක්. මේ කාලය ඔයාට වාසනාවන්ත කාලයක් බවට පත් කරගන්න හැකියාව පවතිනවා. යහපතක්ම වේවා.